සුබ දවසක් දෑවර දුවේ පුතේ අම්මේ තාත්තේ. නැවතත් අපි දේව වචනය ගැන භාවනාවට මේ සතිය අපි යොමු කරමු. ලබන සතියේ සිට අපි ශුද්ධවන්තයන්ගේ ජීවිත කතාවත් සමග දේව වචනයට නැඹුරුවක් දක්වමු. ඒකට හේතුව මේ පාස්කු සතිය ඊස්ට් ඔක්ටේව් කියන ඒ දින කිහිපය තුලදී අපි දකිනවා විශේෂ ආකාරයෙන් ක්‍රියාපොත මේ දින කිහිපය පුරාම පෙන්තකෝස්ත මංගල්‍ය දක්වාම ඒ වගේම සුවිශේෂයේ විශේෂයෙන්ම ජෝම්තුමාගේ සුවිශේෂයත් අනිකුත් සුවිශේෂයත් අදාළ කරගෙන ස්වාමීන් වහන්සේගේ උත්ථානයේ බල මහිමය ගැන ඒ පළමු සහ දෙවෙනි කියවීම තුල සුවිශේෂය තුල ඒ තමාත් එක්ක හිටපු ගෝල බාල පිරිස සැකය බිය දුරු කර තමාගේ ස්වාමියාණන් ගැන නිර්භීතව කතා කරන නියාවන් මේ දින කිහිපය පුරාවටම අපගේ හද සසල කරවන සිද්ධීන් අන්තර්ගත නිසා අපි දේව වචනේ ඉතාමත්ම කෙටියෙන් අදින් අපි ආරම්භ කරමු. සඳුදා දින අප්‍රේල් 10. ක්‍රියාපොතේ අපි දකිනවා පේදුරුගේ චරිතය. 12 දෙනා සමග නැගී සිටපු මේ පේදුරුතුමාගේ වාග් මාලාවේ ප්‍රබලත්වයේ කොච්චරද කියනවා නම් බයෙන් හැංගිලා හිටපු අර ශ්‍රීය ඉස්සරහා අවුව තපමින් සිටපු ගිනි තපමින් සිටපු මම අඳුරන්නේ නැහැයි කියලා දෙවියන්ගේ පුතාව පාවා දුන්නු නැත්තම් ප්‍රතික්ෂේප කරපු පේදුරුම කියනවා ඔබ මරණයට පත් කරපු ඒ ස්වාමියාණන්මම ස්වාමින් වහන්සේ පෙර දැනුම අනුව පාවා දෙනු ලැබූසේක. මේක අවශ්‍ය වෙලා තිබුණා පාවා දෙන්න. ඒ සඳහා තමයි ඒ ගැලවීම ඉතිහාසයට ජුදාස්ලගේ චරිතයත් ඇතුළු වුණේ. හැබැයි ඒ දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන්වහන්සේව මුදාගෙන උත්ථාන කළා. ඒකට හේතුව හැටියට පේදුරුතුමා පළවෙනි කියවීමෙන් අපගේ මතකයට එබිකම් කර කියාපාන පණිවිඩය නම් මරණයට උන්වහන්සේව බැඳ තබා ගන්නටව බැරි වුණා. දින 3යි. ඒ බොරුව ඒ මහා සත්‍ය අජබාලකයාණන්ව ගාල් කරන්නට ඕන උත්සාහ කළා. හැබැයි සත්‍යය වලලන්නට අර අදින ඔබට මට මේ කදිම පාඩමක් නොවේද? සුවිශේෂයේදී අපි දකිනවා මේ ශ්‍රාවකයන්ගේ සහ අනිකුත් පුද්ගලයන් තුල තිබිච්ච මේ විශ්වාසයේ එක්තරා පැතිකඩක්. අවසාන පරිච්ඡේදය මතයතුමාගේ 28 වෙනි දකිනවා මේ මාරිය මග්දලේන සානිකුත් ස්ත්‍රීන් සොහොන් ළඟට ගොස් ස්වාමින් වහන්සේ නැති බවත් උන්වහන්සේම උන්ට වදාළ වචන වලින් අමන්දානන්දයට පත්ව ඔවුන් එතනින් නික්ම යනවා. මහත් ප්‍රීතියෙන් අද එදන් සිට තමයි පටන් ගන්නෙ. ගිහිලා ගෝලයන්ට කියනවා ගලීලේ රැඳී සිටින්න. දැන් අපට මතකයි මේ ගලීල පුරවරයේ සිට තමයි ඔවුන් ටිකෙන් ටික ජෙරුසලම කරා ගොස් අවසාන මහා ජවනිකාව තුළ ස්වාමින් වහන්සේගේ මරණය සහ උත්ථානයට මුලපිරු ඒ සංසිද්ධීන් මාලාව සිදු වෙන්නේ. දැන් මොකද වෙන්නේ? ජෙරුසලමේ හිටියට ස්වාමින් වහන්සේ නැහැ. මේ හිස් බවෙන් ඔවුන් වේදනාවෙන් සිටින මොහොතක ස්වාමින් වහන්සේම ඔවුන්ට කියනවා බිය නොවන්න. ස්වාමින් වහන්සේ මෙතනදී දර්ශනය වෙනවා. බිය නොවන්න. ඔබ ඒ දකින ස්වාමින් වහන්සේ, ඒ දැක්ක ස්වාමින් වහන්සේට වඩා ප්‍රබලව මම දැන් නැගී සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධව මතයතුමාගේ සුවිශේෂයේ ලස්සන පණිවිඩයක් අපට මතක් කරනවා. 11 වෙනි වගන්තියට එද්දී මුර සෙබළුන් ගෙතු බොරුව. දැන් මේක තියෙන්නේ මතයතුමාගේ සුවිශේෂයේ විතරයි. දැන් මේක ආරංචි වෙනවා ප්‍රජා මූලිකයින්ට, නායක පූජකයන්ට. මේ සත්‍ය අජබාලකයාණන්ව මරපු ඒ නායකයෝ දැන් බය වෙනවා. ජීවත් වෙලා උන්නු ජේසුට වඩා උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ බලගතු බව දැන් ඔවුන්ට ටික පැහැදිලි වෙනවා. දැන් මොකද කරන්නේ? ඒ මුර සෙබළුන්ට ලොකු මුදලක් දීලා, අල්ලසක් දීලා, එදා ඉඳලම ඔය අල්ලස් දීම පටන් අරගෙන තියෙනවා. බොරුවක් ගොතන්න කිව්වා. ඒ තමයි ගෝලයෝ රාත්‍රියේ අප නිදාගෙන සිටින විට ඇවිත් ජේසුස් වහන්සේගේ ඒ ශරීරය සොරකම් කරගෙන ගියා කියලා. මොනවාරි ප්‍රශ්නයක් ආවොත් අපි බලා ගන්නම් කියලා බලන්න මේ මුදල
මුදලට කරන්න පුළුවන් දේ එදා වගේම අදත් මුදලේ අධිපතියා හැටියට පත් කරපු ජුදාස් මුදල නිසා සත්‍ය අජබාලකයාණන්ව පාවා දුන්නා. දැන් මෙතනදී මේ සෙබළුත් කරන්නේ ඊට වඩා භයානක දෙයක් නොවේද? මුදලට කෑදරකම නිසා ඔවුනුත් බොරුවක් ගොතලා උන්වහන්සේව සොරකම් කරගෙන ගියා කියලා කියනවා. අදටත් ඒ සත්‍යය එසේම පවතිනවා. ජුදයින් අතර මේ රාස තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඔබ මම දන්නවා උන්වහන්සේ ඔබේ මගේ ජීවිත තුල පෙළහර පානවා. ගල්ලෙන තුල මහා අජබාලකයාණන්ව තැන්පත් කරන්න පුළුවන්ද? උන්වහන්සේ උත්තාන වෙලා උන්වහන්සේ ඔබේ මගේ දුර්වල ශරීර ප්‍රාණවත් කරලා. ඒ නිසා දැන් ගල්ලෙන් තුල මුදලට බලයට තාන්නයට මාන්නයට වහල් වෙලා සිටියානම් නැගිටිමු. ඔය ගල ඉවත් කරමු. එළියට එමු. උන්වහන්සේම කියනවා ඒ ස්ත්‍රීන්ට සහ තම ගෝලයන්ට කිව්වා වගේ බිය නොවන්න. ඔබ ගලීලයේ සිටින්න. ජෙරුසලමේ සිටින්න. ඔබ ඉන්න ස්ථානයේ සිටින්න. මම ඇවිත් ඔබව සන්නද්ධ කරනවා. ඒ කියන්නේ සුද්ධාත්ම ආගමනය ගැන තමයි මේ ඉඟි කරන්නේ. අන්න එදාට ඔබත් මගේ ශ්‍රාවකයෙකු වෙලා යන්න දිගන්තරයට දේව වචනේ පහස මිනිස් හදවතට දැනෙන ලෙස කියන ධර්ම දූතිකාවක් වන්නට මේ උත්තාන සමයේ පළමු දිනම අපි අදිටන් කරගනිමු. ඔබට ජේසු පීඨයි. හලෙලූයා.